සංවේග ප්‍රාප්ත ආර්මික සදහව පිළිතුරේ හැමදෙනාම මේ දිවසට මේක රාශී වෙලා බලාපොරොත්තු වෙන්නේ මීට දින කිහිපයකදී ඉතරලෝ යන්න මහත්මා සිහිපත් අගේම පුදුනෝරු දෙපළ විදිහට මලින් ප්‍රනාන්දු පුදුරුවන් ඒ වගේම අක්ෂිත ප්‍රනාන්දු පුදුරුවන් කියන දෙපළ ඒ වගේම සහෝදර සහෝදරයන් විදිහට නන්දසිරි ප්‍රනාන්දු සොරේවුරා කුමිදා ප්‍රනාන්දු සොරේවිය තෝමසිරි ප්‍රනාන්දු සොරේවුරා ඒ වගේම පේසිරි ප්‍රනාන්දු සොරේවුරා කියන කවුරු ඇතුළුව මේ දිවසට මේ අවස්ථාවට සම්බන්ධ වෙන මේ මේපාලෝ කියපෝ මහින්දසිරි ප්‍රනාන්දු මහත්මයාගේ ඥාතිත්වය සලකාගෙන හිතවත්භාවය සලකාගෙන මේ දිවසට පින් අනුමෝදන් කිරීමෙන් යුතුව සම්බන්ධ වෙච්ච පිළිතුරු. මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ කලතුර සැලකීමේ වටිනාකම සත්පුරුෂයාවක් මේ අවස්ථාවේදී ඉෂ්ටසිත කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පිළිතුරු අපේ ලෝතුරා බුදුහාමුදුරුවෝ උපදේශනාවෙන් බෙදලා දුන්නා. දෙමාපියෝ ඊය පරලෝක යාත් පස්සේ දරුවෝ විසින් සිද්ධ කරන්න ඕන යුතුයකම් පිළිබඳව ලෝතුරා බුදුහාමුදුරුවෝ උපදේශනාවෙන් සිහිපත් කරා. ඊගාලුවන් සූත්‍රයේ පිළිතුරුනි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා අබදමන පේතානං ආලකතානං අනුපදස්ථාවේ කියන විදිහට අපේ අම්මා තාත්තා ඥාති මේ පරලෝක යාත් පස්සේ පරලෝකේ සංඝහ කිරීම විදිහට මේ ආකාරයට ප්‍රාප්ති පින්කම් සිදු කරලා පින් අනුමෝදන් කිරීම වටිනවා කියන එක යුතුයකමක් කියන එක ලෝතුරා බුදුහාමුදුරුවෝ අපිට දේශනාවෙදි පෙන්නලා පැහැදිලි කරලා දෙන්න තියෙනවා. ඉතින් මේ පිළිතුරු කවුරු කල්පනා කරා මේ මහින්දසිරි මහත්මයා පිළිබඳ මේ පිළිතුරු පවතින ඥාතිත්ව හිතවත්භාවයේ මත එතුමාට පරලෝකයෙන් කරන සංග්‍රහයන් කියන අපි කරන යුතුයකම් ඉෂ්ට කිරීම මෙතේ එතුමාගේ පරලෝක ජීවිතය යහපත් කරගන්න අවශ්‍ය කරන පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කිරීම කියන මේ මානසික යුතුයකමයි මේ අවස්ථාවේ සිදු කරන්නේ. මේ පිළිතුරු මේ විහාරවල පිළිබඳ කල්පනා කරනකොට අදා කරනකොට මේ ධර්ම දේශනාව වඩින්න ප්‍රථමයෙන් විහාරස්ථානයේ කියපු අවස්ථාවක ගෞරවනීය අන්සරි උපහාමුදුරුවෝ මේ පිළිතුරු පිළිබඳ සිහිපත් කළේ බොහෝ මොහොතක කටයුතු කරන පිළිතුරුනේ කියන විහාරස්ථානය හා සම්බන්ධව කටයුතු කරන පිළිතුරුනේ කියන එක සිහිපත් කරන්න තිබුණා. ඉතින් මේ විහාරවල කියපු මහින්දසිරි ප්‍රනාන්දු මහත්මයා පිළිබඳ මා පෞද්ගලිකව සඳහන් කරන්නට නොහැකි වුණත් මේ පන්සලේ හාමුදුරුවෝ මේ පෞද්ගලිකව පිළිබඳ කරපු ප්‍රකාශය තුළ ඒ කරපු සඳහන් තුළ මොදින් යහපත්ව පින්වන්තව කටයුතු කරන ඇතුළේ කියන කාරණාව පැහැදිලි වෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ බුදුනෝරු දෙපළ ඇතුළු මේ පෞද්ගලික කවුරුත් බලාපොරොත්තු නොවිත අවස්ථාවකදී ඒ වනම් මහින්දසිරි මහත්මයා මේ පරිලෝක යන්න තියෙනවා. පිළිතුරු අපේ ජීවිතයේ තියෙන අස්තිරභාවය එහෙම නැත්නම් අනිත්‍යභාවය අසක් කරමින් තමයි මේ මහත්මාගේ ඥාන මහල්සේ මේ ලෝක ජීවිතය අදහල්ල යන්න තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ සිදු කරන ධර්ම දේශනාව තුළදී මේ ඥාන මහල්සේ තුළ පැවතින ගුණ ධර්ම මොන වගේද කියන එක පිළිබඳ මේ අවස්ථාවේදී කල්පනා කිරීම පෞලේ නාස්තික විදියට හිතවතුන් විදියට මේ කවුරු සම්බන්ධ වෙන්නේ මෙතුමාගේ
ජීවත් වෙන කාලය තුළදී මේ පිටුතුන් සමග ඇයි හොඳයි එකක් පවත්වමින් ඒ වගේම යුතුයකම් ආදී ඉෂ්ට කරගනිමින් උදව් උපකාර ආදී කරගනිමින් එතුමා මේ ගත කරපු ජීවිතයට උදව්ව සැලකීම විදියටයි මේ කවුරුත් ධර්ම දේශනාව ඉදකරන ස්ථානයට සම්බන්ධ වෙන්න තියෙන්නේ. පිළිතුර අපේ මනෝපතේදී එහෙම නැත්නම් දේශනාවේදී මෙවැනි ආකාරයේ ධර්ම දේශනාව හඳුන්වන්න කියනවා. මදක ධර්ම දේශනාව විදියට පැහැදිලි කරලා තියෙනවා. මදක ධර්ම දේශනාව කියන අපි දන්නවා බණ කියනකොට ඔයකුත් ස්ථානවලදී ධර්ම දේශනා කරනවා. අපි පොය දවසේ පන්සලේ ධර්ම දේශනා ඊට පස්සේ කවුරු හරි කෙනෙක් මේ පරිලෝක ගියාට පස්සේ ඒව පින්කම් කරන ඊට පස්සේ යම් යම් අවස්ථාවලදී අවුරුදු ඒක රාශිය වෙලා ධර්ම දේශනා කරනකොට මේ විදිහට ඔයකුත් අවස්ථාවලදී විවිධ ධර්ම දේශනා පින්කම් ආදිත් මේ විදිහට මේ දේශනාවට එහෙම නැත්නම් මේ අද මේ නිවසේ කරන දේශනාවට මතක ධර්ම දේශනාවක් කියලා කියන්නේ මේ පින්කම් සිද්ධ කරන්නේ කවුරු හරි මිය පරලෝකීය කෙනෙක්ව සිහිපත් කරගෙන. දැන් පිළිතුරු අපි සඳහන් කරන මේ මතක කියන වචනේ භාවිතා කරන කවුරු හරි කෙනෙක් මිය පරලෝකීයන් පස්සේ ඒ කෙනාව සිහිපත් කරලා යම් වාස්තවයක් පූජා කරනවා. ඒක අපි මතක වාස්තවයේ විදිහට හඳුන්වන්නේ. ඒ වගේම කවුරු හරි කෙනෙක් මිය පරලෝකීයන් පස්සේ එයාව සිහිපත් කරලා දෙන දානීය ප්‍රාප්ති දානීය නැත්නම් මතක දානීය විදිහට හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ පිළිකමේ අරමුණ වෙලා පවතින්නේ මේ පරිලෝකීයෝ එනාගේ ජීවිතය යහපත් භාවයට පත් වෙන නිසා මේ අවස්ථාවේ මේ පිළිතුරු කල්පනා කරන්න හොඳයි. මේ පරිලෝකීයෝ ආත්මගේ විවිධ මේ වාසක මහත්මයාගේ විවිධ ගුණධර්ම මේ විදිහට කටයුතු කරේ කියන මේ ධ්‍යාන සංස්කෘතික ප්‍රවෘත්ති ගුණධර්ම පිළිබඳ කල්පනා කරන්න හොඳයි. පිළිතුරු අපේ බුද්ධ දේශනාවේදී බුදුබාවතුරු මේ මියපරලෝකීය එහෙම නැත්නම් මෙවැනි ආකාරයේ ප්‍රිය විප්‍රයෝග ඇතිවීම පිළිබඳ ඕනෑම තරම් දේශනා සිදුකොට තිබෙනවා. ඒ කියන්නේ අපි ඉදිරියදා පිළිතුරු මේ මරණයේ සිදුවේ අහම්බෙන් සිදුවෙච්ච මරණයක් එහෙම නැත්නම් අවුත් බලාපොරොත්තු වෙන්නේ රෝගාක්ෂභාවයකට වෙලාවක් එහෙම නැත්නම් හදිසියෙ සිදුවෙච්ච මරණයක් තමයි මේ නිවසේ සිදුවලා තියෙන්නේ. එහෙම මරණයක් වුණාට පස්සේ පිළිතුරුනේ වෙන ස්ථානයකට වඩා සෝකේ වේදනාව අධිකව දැනෙනවා කියන එක අපි සාමාන්‍යයෙන් දන්න කියන කාරණාව. ඉතින් මේ අවස්ථාවේදී පිළිතුරු අපිට ඒ ආත්ම වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ විදිහට පිළිතුරු සම්බෝධන. ඊට වඩා අපි කොච්චර බලපුරකාරකම් තිබුණා කොච්චර විලවුදන් ආදී ඉදිරියට අපිට කරන්න පුළුවන් දේ අපිට පුළුවන්කම තියෙන බල ටිකක් කියලා දාන ටිකක් දීලා පිළි අනුමෝදන් කිරීම කියන මේ වටිනා කටයුතු තමයි සිදු කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි කවුරුත් අපේ හිතේ ඇති වෙලා තියෙන වේදනාවක් කනදාටුවක් විඳලා තියෙන පිළිතුරේක කුණීභාවයට පත් කරගන්න අවශ්‍ය මේක අපිට මේ පියාණන් වහන්සේ දීපවතුන්ගේ පුකට ඇඬුවට වැළපුණාට රෝග කරාට පිළිතුර අපිට කුමන ආකාරයකින් මේ පියාණන් වහන්සේව සතුටු කරන්න පුළුවන්කමක් පියාණන් වහන්සේට ලබා දෙන්න පුළුවන්කමක් පියාණන් වහන්සේ අපි ළඟට ගන්න පුළුවන්කමක් ඒ නිසා අපි කල යුතු වෙන්නේ ධර්මානුකූල කල්පනා කරන මේ ලෝකයේ තියෙන හැමෝටම පොදු ධර්මතාවයක තමයි මේ පියාණන් වහන්සේ තාත්තා මූල දුන්නේ. ඉතින් අපි හැමෝටම පොදු ධර්මතාවයේ තමයි තාත්තා අලික මූල දෙන්නේ. මේක අමංගේ ජීවිතේ අවදාන අපේ ජීවිතේ පැමිණෙන දෙයක්. මේ ආගන්තුක කුසල කර්මයන් අනුරූපීව බලාපොරොත්තු වෙන අවස්ථාව උත්සාහිත ආගන්තුක ජීවිතේ පැමිණෙන මේ අවදි නිසා මේ පිළිබඳව ශ්ලෝක කරන්නේ පෙළපෙළෙන්නව මේ කියන කාරණාව පිළිබඳ ධර්ම සංවේදයෙන් පුරුදු දැකලා අපිට දහම් සංවේදීය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. මේ පිළිබඳව අපේ බුද්ධ දේශනාවේ පුරුහාවෝ මෙහෙම ප්‍රිය විප්‍රයෝගී ඇතිවෙච්ච අවස්ථාවද තමන්ගේ අවුලෙන් අය නියපරලෝ ගියාට පස්සේ ඇතිවෙන දුක වේදනාව පිළිබඳ සිදුකරපු දේශනා පිළිබඳව අපි උනත් කරා දේශනාවේ දාලා. දැන් අපි ගත්තොත් මේ පිළිබඳව විතර හැමෝම දන්න කතාවක් තමයි පටාචාරා දෙරණිය කියන එක පටාචාරා කතාවක්. මේ පටාචාරා ආදී මේ විදිහට අවුලේ හැමෝම මේ පාරලෝ කියනවා.
kami buduhapuru දේශනාවෙන් පස්සේ පටා දාලාවකත් ධර්මීය අවබෝධ කරගන්න පුළුවන් අපිට මේ බුදුහාමුදුරු දේශනා කරන මේ අපකිනාව ගන්නවා පොල්ගහක ගෙඩියක් හදගන්න කොහොමද කියන කාරණා පිළිබඳව. ඊළඟට අපි බැලුවොත් එහෙම පොල්ගහක පොල් මලක් දිහා බැලුවොත් එහෙම පොල් මල ගහේ ඊ දෙනකොට ගහේ මෙරියට එනකොට මේ පොල් මල තුල පිටු බීජ දහස් ගණනක් අපිට ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පොල් මලක් තුල ගන්න බීජ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙහෙම විශාල බීජ ප්‍රමාණයක් පොල් ගහේ බීජලා එළියට ලැබෙනවා. ටික ටික මේ බීජ වර්ධනය වෙනවා. මේ ගහේ පිළිවෙල අපි දකිනවා පොල්ගහක් ඇතුළට ගියාම පොල්ගහක් ඇද උරුම්බැටි ආදී වැඩිලා තියෙනවා. අර මලේ පොල් මලේ කනකට තියෙන්නේ ටික ලොකු වෙනකොට ගහෙන් මෙදලා ඊට පස්සේ සමහර කිලෝ පිටුතුනේ ටිකක් කලටි ස්වභාවයෙන් පෙනුනාට උරුම්බගේ තියෙනාට පස්සේ ගහෙන් මෙදලා ඊට පස්සේ පිටුතු සමහර මොකෙලි වැහිද්ද කාලේ දේම ගහෙන් ඉලිලා ඒ වගේ සමහර මොකෙලි අර ගහේ තියෙන උදේව කාලේ ගහෙන් ඉඳලා වේලිලා ගහේම වේලිලා තුනට වැටුණු පිටු දුනාවු අපේ මේ මනුෂ්‍ය ජීවිතයේ කියන එක මෙතමිය ආකාරයට සාර්ථක කරගන්න මේ දුනා මුක්තදායක සත්‍යය ඉරිලා සාමාන්‍ය තත්ත්වයට මේකේ කාරණා තේරුම් ගන්න අඩේ සාර්ථක යහපත ආශිර්වාදයේ ප්‍රතිහේතු ආස්නා වේවා සාදු ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මේකම් සිද්ධ කිරීම තුළ අපි රැස් කරන උදාහරණ සංකල්පී වලින් අපිට කායික නියම ඉතාල මානසික නියම අපි හැමදෙනාම මේ මෙලොව ජීවිතය යහපත් කරගෙන කියන නැගී ආශා කටයුතු අධ්‍යාපන කටයුතු දෙදොර කටයුතු හැම දෙයක්ම ප්‍රාර්ථනා යහපත ආශිර්වාද සම්පූර්ණ ධර්මදේශනාවේ අපි ආශිර්වාද කරන්නේ මෙලොව ජීවිත සාර්ථකතාවයට පරලෝකීය ඥානවතාවට ප්‍රාප්තිය සසරේ දෙතුන් නිවලින් කරදී මොනවා පිළිබඳව හේතු වේවා වාසනාව වේවා පාරමිතා වේවා ප්‍රාර්ථනා කරන වැදගත් ආශිර්වාද අභිවාදන සීලත සම්භාවතාවෝ සත්තාරු ධම්මා වට්ටි ආයුවෝ කම්බල ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිරත අතෝ නිපාත සම්පatti මිනාතේ සමිද්ද දසියු දිනාටම දෙවනවා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා
ගෙදරට කවුරුත් එක්ක රාශී වෙලා ඕ ආහාර පාන ආදී සකස් කරලා තියෙන අවස්ථාවවල Tamanගේ මිය පරලෝකයේ ප්‍රයවත් දීපත් කළ ඉන්දෙන්නට කියලා බුදුහාමුදුරුවෝ දීපත් කරන්න කිව්වා. ඒ වගේ ඒ නිසා තමයි පිළිතුරු විශේෂ අවස්ථාවලදී මිය පරලෝකයේ ප්‍රයවත් පිළිදී පිළිමාන කටයුතු උදකරන්නේ මේකේ කාරණා තමයි. දිරෝගුණ සූත්‍රය ආශ්‍රය කරපු කියලා ගන්න මේ දිරෝගුණ සූත්‍රයේ පැහැදිලි කරන පුණ්‍යාව කටයුතු සාර්ථක වෙනවා. යහපත ආශිර්වාදයේ පිණිස හේතු වාසනා වේවා ආතුර ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මේ පින්කම් සිද්ධ කිරීම තුළ අපි රැස් කරගන්න උදාාරතර ශාස්ත්‍රඥ වලින් හඳුන්වන කායික නිරෝධතා මානසික නිරෝධතා විසරසේ අපි හැමදෙනාම මේ මෙලෝ ජීවිතය යහපත් කරගන්න කියන අකිරාක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු ගෙදර දොර කටයුතු හැම දෙයක් ප්‍රාර්ථනා හැමදෙනා යහපත ආශිර්වාද සම්පූර්ණ සමුදාය ධර්ම දේශනාමය පින්කම් ආශිර්වාද ඒ වගේ මෙලෝ ජීවිත සාර්ථකව භාවයෙන් පරලෝ ජීවිත යහපත් භාවයෙන් දාත්‍යාදී සසරින් නිතරම නිවනින් සැනසීමට ඔබ අපි හැමදෙනාම මේ හේතු වේවා වාසනාව වේවා පාරමී ධර්මයක් වේවා ප්‍රාර්ථනා කවුරුත් කියන වැදගත් ආශිර්වාද අභිවාදන සීලිස්ස නිතං උද්ධාපදායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවතෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙත අතෝ නිපාන සම්පatti කිමිනාතේ සමිද්දතු සියලු දෙනාටම දෙවොත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා